අපි හරණ ගිය බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගය නැහැ. රාගේ කලඳක් නැහැ. රාගය කියන නාමයක් නැහැ. විරාගී. ද්වේෂේ තරහා කලඳක් නැහැ. වීත දෝෂී. මෝහය කලඳක් නැහැ. වීත මෝහී. මහා කාරුණිකයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලනවා. මිනිස්සු අතර එච්චර ලස්සන කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ තරම්. දෙවියන් අතර එච්චර ලස්සන කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ තරම්. බ්‍රහ්මයන් අතර එච්චර ලස්සන කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ තරම්. ඒ නිසා සියලු දෙවි බඹුන් අතර බුදුරජාණන් වහන්සේම බබලනවා. පදුමන් යථා කෝක නදන් සුගන්ධං පාතෝ සියා පුල්ල මවීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලිකේති. උදයට පිපිල සුවඳ හමන ඒ මොහොතේම පිපුණ නෙළුම් තියෙනවා. වලාකුලකින් මිදුන සරත් කාලේ පායන කාලේ දැඩි හිරු මණ්ඩල තියෙනවා. ඉතින් ඒ සියල්ලම අභියස ඊටත් වඩා ඔද්දතිද බලෙන් ආනුභාවයෙන් සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන අංගී රස වූ බුදුරජාණන් වහන්සේ බබලනවා. මම මේ කියන්නේ එහිව් බුදුරජාණන් වහන්සේටත් බැන්නා. එහිව් බුදුරජාණන් වහන්සේටත් දොස් කිව්වා. එහිව් බුදුරජාණන් වහන්සේටත් ලැබෙන්න තියෙන දානේ වැළැක්කුවා. එහිව් බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළුවා. ඉතින් මේ ඔයාට කරදරයක් වුණාම මේ ñරු ñරු ගන්නෙ මොකටද? ඉවසන්න දරා ගන්න ඔය ප්‍රශ්න ටික. ගෙවල් වල ප්‍රශ්න දරා ගන්න සම්බුදුවරුන්ටත් ගල් පෙරළුවා කියලා හිතලා දරා ගන්න. ඉතින් බුදුරජාණන් දහවල් කාලේ හිරු බබලනවා. දිවා තපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා. රාත්‍රී කාලේ සඳ බබලනවා. සන්නද්දෝ කත්තියෝ තපති සර්වාභරණයෙන් සැරසුණාට පස්සේ රජ්ජුරුව බබලනවා. ජායි තපති බ්‍රාහ්මනෝ ධ්‍යාන වඩන රහතන් වහන්සේ බබලනවා. අතසබ්බ මහෝරත්තිං බුද්ධෝ තපති තේජසා. දිවා රාත්‍රී දෙකේම බුදුරජාණන් වහන්සේම බබලනවා. හඳට ගල් ගහනවා වගේ හිරුට ගල් ගහනවා වගේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා. ගල් පෙරළුවා. නාලාගිරි යතායුවා. හරි පුදුමයි. බුදු සමිඳු වනසන්ට කඩු කිනිසි එස වුණා. මිහිරි දහම් කතා මිනිසුන්ගේ හිත්වල ශෝකය දුරු කරන්න අමා ධර්මයේ දෙස දෙසා සිටිද්දී බඩක් බැඳගෙන චින්තිමානිකාවද පැමිණුණා. ඔබ නිසා මට දරුවෙක් ඉන්නවා කියලා නින්දා කළා. සම්බුදු කෙනෙකුටත් එවැනි ලෝදහමකට මුණ දෙන්න සිද්ධ වෙච්ච වෙලාවේ ඔබේ හිත කොතරම් බොළඳද? ඔබේ හිත නිතර කියනවා ඇයි මට බනින්නේ? ඇයි මට සතුටක් නැත්තේ? ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි හැමදාම එක විදියට ඉන්න බැරි? ඇයි මුම් මට මෙහෙම කොලේ? කියලා ඔබ හඬ හඬා සිටිනවා. කිමද හේතුව? ලෝ දහම නොදන්නා නිසා. අටලෝ දහම නොදන්නා නිසා. මේක තමයි ජීවිතේ කියලා දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේටත් එසේ වුණානේ. බුදුරජාණන් වහන්සේටත් එසේ වුණා.